හෙලෝ කොහොමද යාළුවනේ? මං අද කියන්න යන කතාව සිද්ධ වුණේ සංගීත ප්‍රසංගවල නටන කෙල්ලෝ ඉන්නේ. අන්න ඒ කෙල්ලෙකුයි මායි අතරේ. කතාව පටන් ගන්න කලින් channel එක subscribe කරන්න කියලා කියනවා. මේ සිංහලවා කතා. මුලින්ම මං ගැන පොඩි විස්තරයක් කියන්නම්කෝ. ලංකාවේ නැගී එන තරුණ ගායකයෙක් තමයි මම. මගේ ඇත්ත නම ගම මේ කතාවේ මං නොකිය ඉන්නම්කෝ. අද කතාවේ කතානායිකාව ලංකාවේ ප්‍රසිද්ධ නැටුම් කණ්ඩායමක ප්‍රධාන නර්තන ශිල්පිනියක්. සංගීත ප්‍රසංගවල නටන කෙල්ලෝ ගැන ඔයාලට විශේෂයෙන් විස්තර කරන්න ඕනේ නෑනේ. එයාලා කොච්චර ලස්සනද, එයාලගේ ඇඟවල් කොච්චර හැඩද කියලා ඉතින් ඕගොල්ලෝ දන්නවනේ. ලංකාවේ ප්‍රසිද්ධ ටීවී චැනල් එකකින් ඕගනයිස් කරපු රියැලිටි තරඟාවලියක ශූරතාවය දිනාගත්ත කෙනෙක් තමයි මම. මම මේ කියන කතාව වෙච්ච කාලේ එලිමාන් සංගීත ප්‍රසංගවලට මට සෑහෙන්න ආරාධනා ලැබුණා. මොකද ඒ දවස්වල සෝෂල් මීඩියා වල මගේ කවර්ස් කීපයක් හොඳට හිට් වෙලා තිබ්බේ. මේ කතාව සිද්ධ වුණේ මෙහෙමයි. මට සින්දු කියන්න තිබ්බේ රෑ 8:00 විතර. මගේ මුල් කාලේ හින්දා මම කොහොමත් මගේ වාරේ එන්න පැය භාගයකට විතර කලින් සංගීත ප්‍රසංගවලට සහභාගී වෙනවා. ඒ කියන්නේ රෑ 8ට විතර මම ගිහිල්ලා ගායක ගායිකාවන්ට වෙන් කරලා තිබ්බ කාමරයට වෙලා වෙස්ට් එකේ හිටියා. එතන තව ජ්‍යෙෂ්ඨ ගායක ගායිකාවෝ කීප දෙනෙකුත් හිටියා. මම ඒගොල්ලොත් එක්ක කතා කර කර ඉන්නකොට ඊළඟට සින්දු කියන්න යන්න තිබ්බේ මාත් එක්ක කතා කර කර හිටපු ගායකයා. ගායක ගායිකාවෝ හිටිය ආටිස්ට් රූම් එකට එහා පැත්තේ තමයි ඩාන්සින් ගෲප් එකේ චේන්ජින් රූම් එක තිබ්බේ. අන්තිම සින්දුවට නටලා ඉවර වෙච්ච ඩාන්සින් ක්‍රූ එකේ කට්ටිය ඒ වෙලාවේ චේන්ජින් රූම් එක පැත්තට යනවා. එතකොටම අර ඩාන්සින් ක්‍රූ එකේ කට්ටිය මාව දැක්කා. ඒ කාලේ ඇත්තටම මම හොඳට ප්‍රසිද්ධයි. ඒ හින්දා ඒ කෙල්ලෝ ටික මගේ ළඟට ඇවිල්ලා ෆොටෝ එකක් ගමුද කියලා ඇහුවා. මෙච්චර ලස්සන කෙල්ලෝ ටිකක් මගේ ළඟට ඇවිල්ලා ෆොටෝ එකක් ගමුද ඇහුවාම බෑ කියන්න තරම් ආඩම්බර වෙන්නේ මොකටද? මමත් ඉතින් හා කියලා කිව්වා. ඊට පස්සේ එයාලගේ ඩාන්සින් ටීම් එකත් එක්කම මම සෙල්ෆි එකක් ගත්තා. ඊළඟ අයිටම් එකට ලෑස්ති වෙන්න ඕන හින්දා ඩාන්සින් ටීම් එකේ කෙල්ලෝ ටික ටක් ගාලා චේන්ජින් රූම් එකට ගියා. හැබැයි මාත් එක්ක එයාලගේ ටීම් එකේ නායිකාව නැවතුණා. එයාගේ නම තමයි සංසලා. අන්තිමට ඉවර වෙච්ච ඩාන්ස් එකට සංසලා ඇඳලා හිටියේ සාරියක්. හැබැයි ඉතින් ඒ සාරිය ඇඳලා හිටියේ නම් ට්‍රැඩිෂනල් විදිහට නෙමෙයි. සෑහෙන්න ඇඟ පිට ඒ වගේම බඩ පේන්න තමයි මේ සාරිය ඇඳලා තිබ්බේ. මන් ළඟ නැවතිච්ච සංසලා මට කියනවා අයියේ මං ඔයාගේ සින්දු වලට හරි ආසයි. ඔයාගේ වොයිස් එක නම් නියමයි. අනේ මට ඔයත් එක්ක තනියෙන් සෙල්ෆි එකක් ගන්න පුළුවන්ද කියලා. මාත් ඉතින් වැඩි ආඩම්බර නොවි හා කියලා එයත් එක්ක සෙල්ෆි එකක් ගත්තා. සෙල්ෆි එක ගනිද්දි සංසලා මගේ ඇඟට හොඳටම බර වුණා. ඇඟට බර වෙද්දි සංසලාගේ ඇඟ මගේ ඇඟේ හොඳට ගෑවුණා. ඒ වගේම එයාගේ රණ හංසයුවල මගේ අපේ හොඳටම ඇතිල් වුණා. ඒ වෙලාව තප්පර 5ක් විතර වුණාට මගේ මල්ලි නම් ඒ ඩිංගට හොඳටම කෙලින් වුණා. මමත් ඉතින් සංසලාගේ කර වටෙන් අත දාලා සංසලාව ළඟට අරගෙන තමයි සෙල්ෆි එක ගත්තේ. අපි හැමෝම දන්නවනේ සංගීතවල නටන කෙල්ලෝ කියන්නේ හොඳ නැට්ටුකාරයෝ කියලා. ඒ කාලෙ වෙද්දි මට කෙල්ලෙක් හිටියත් සංසලාගෙත් රස බලන්න මට ආසාවක් ආවා. ඉතින් සෙල්ෆි අරගෙන සංසලා එතනින් යද්දි මම ඇහුවා ඉස්සරහට අපි ඉවෙන්ට් එකක් කරන්න හිතන් ඉන්නවා. ඒකට ඔයාගේ ඩාන්සින් ටීම් එක ගන්නෙ කොහොමද? ඒකට කන්ටැක්ට් නම්බර් එකක් දෙන්න පුළුවන්ද කියලා. සංසලත් එවෙලේ පොඩි මල් හිනාවක් දාලා මට එයාගේ නම්බර් එකක් කියලා ඕනම වෙලාවක WhatsApp මැසේජ් එකක් දාන්න අයියේ කියලා කිව්වා. මම සින්දු කියන අවස්ථාවේ මගේ 3 වෙනි සින්දුව කියද්දි සංසලයි
එයාගේ ඩාන්සි ටීම් එකයි නර්තනයට වේදිකාවට ආවා. ඒ වෙලාවේ සංසලා ඇඳලා හිටියේ අමුතු ගවුමක්. ඒක ටිකක් කොට ගවුමක්. සින්දු කියන ගමන් මම සැවින් සැරේ සංසලාගේ ගල දිහාත් බැලුවා. සංසලත් මන් දිහා බල බල නටනවා වගේ මට හිතුණා. මගේ ප්‍රසිද්ධිය හොඳම කාලේ හින්දා කොන්සර්ට් එක ඉවර වෙච්ච ගමන් මම ගෙදර යන්නෙත් නෑ. මොකද ඒ කාලේ කෙල්ලෝ කොල්ලෝ සෑහෙන්න පොර කනවා මාත් එක්ක සෙල්ෆි ගන්න. ඒකෙන් මගේ ප්‍රසිද්ධිය තව තවත් වැඩි වෙන හින්දා මගේ ගීත ගායනයෙන් පස්සේ මම ටිකක් වෙලා ආටිස් රූම් එකට වෙලා හිටියා. ඇත්තටම එදා මම ආටිස් රූම් එකට වෙලා හිටියේ තව එක අරමුණකුත් එක්ක. මට සංසලත් එක්ක පොඩි චැට් එකක් දාලා යත් එක්ක පොඩි සෙල්ලමක් දාන්නත් ඕනකමක් තිබ්බා. කොහොම හරි කොන්සර්ට් එක ඉවර වෙද්දි රෑ 12ට විතර කිට්ටු වුණා. කොන්සර්ට් එක ඉවර වෙන වෙලාව වෙනකොට කෙල්ලෝ කොල්ලෝ 40 50ක් විතර මාව වට කරගෙන මාත් එක්ක සෙල්ෆි ගන්න කෙල්ලෝ පොරකද්දි සංසලා මට අමුතු හිනාවකුත් දාගෙන චේන්ජින් රූම් එක පැත්තට යනවා වගේ මම දැක්කා. කොන්සර්ට් එක ඉවර වෙලා පැය භාගයක් විතර යනකොට කොන්සර්ට් එක බලන්න ආපු කට්ටිය එහෙට මෙහෙට විසිරිලා. ඒ වෙනකොට ඩාන්සින් ගෲප් එකෙත් කට්ටිය එහෙට මෙහෙට ගිහිල්ලා තිබ්බේ. එතකොට අහම්බෙන් වගේ මම දැක්ක සංසලා ෆෝන් එකත් අතේ තියාගෙන පාර දිහා බලාගෙන ඉන්නවා. මේකත් හොඳ chance එකකින්දා මගේ කාර් එකට නැගලා මම හිමීට සංසලා ඉන්න ඒරියා එකට ආවා. ඊට පස්සේ සංසලාගේ ළඟට කාර් එක කිට්ටු කරලා වීදුරුව පාත් කරලා මම ඇහුවා කවුරු හරි එනකන්ද බලන් ඉන්න කියලා. එතකොට සංසලා කිව්වා ඔව් මම මේ ගෙදර යන්න පික්මී එකක් දැම්මා ඒක එනකන් ඉන්න යන්නේ කියලා. ඊට පස්සේ මම කිව්වා ඔයාට අවුලක් නැත්තම් එන්න මං ඩ්‍රොප් කරන්නම් කියලා. සංසලත් ඉතින් පොඩ්ඩක් වටපිට බලලා මගේ කාර් එකට නැග්ගා. කාර් එකට නැගපු වෙලාවේ නම් මට හිතුණා මොකක් හරි දෙයක් කරගන්න පුළුවන් කමක් තියෙනවා කියලා. ඒ අනේන ගමන් අපි දෙන්නගේ පෞද්ගලික විස්තර කතා කරා. මම රියැලිටි ෂෝ එකේ ඉඳපු කාලේ ඉඳන්ම සංසලා මට මාර කැමතිලු. මගේ වොයිස් එක මාර ලස්සනයිලු. මගේ එක සින්දුවක් තියෙනවා ඒක ඇහෙද්දි දුවගෙන ඇවිල්ලා මාව බදා ගන්න හිතෙනවලු. ඔය විදිහට සංසලා මට එක එක විස්තර කිව්වා. ඉතින් මගේ සින්දුව ඇහෙද්දි මාව බදා ගන්න හිතනවා කිව්වහම මම එයාගෙන් ඇහුවා ඇයි දැන් බදා ගන්න හිතෙන්නේ නැද්ද කියලා. එහෙම කියලා පොඩි නරක බැල්මකුත් මම එයා දිහා බැලුවා. එතකොට සංසලා මුකුත් නොකිය ඔයාලා ඉතින් ආටිස්ලානේ කියලා කිව්වා. මං ඉතින් කිව්වා ඇයි ආටිස්ලා බදාගත්තොත් බදාගන්නේ නැද්ද කියලා. අනේ මේ යන්න කියලා සංසලා මගේ අතට හීනියට පාරක් ගැහුවා. ඒ වෙලාවේ කාර් එක තිබ්බේ සෑහෙන්න පාළු ඒරියා එකක. ඉතින් මට හිතුණා සංසලත් කොඩිය වනලා දෙන එකේ මීට වඩා දෙයක් කරගන්න පුළුවන් කියලා. මං ඉතින් සංසලාව හරිම ආදරෙන් බදාගත්තා. එයා ගාව අමුතු පර්ෆියුම් සුවඳක් ආවේ. ඒක නිකන් මාව වශී කරලා යනවා වගේ සුවඳක්. සංසලත් මට හරිම ආදරෙන් ගුලි වෙලා S2 වහගෙන ඉන්නවා. මේ සියලු දේවල් වෙන්නේ කාර් එකේ ඉස්සරහා සීට් එකේ. මම ඉතින් සංසලාගේ නලලත් පොඩ්ඩක් කිඹලා එයාගේ S2ක් තිම්බා. එතකොට සංසලා මට කියනවා මේක නිකන් මට හීනයක් වගේ කියලා. ඒ කියන්නේ මට තව මොනවා හරිත් කරගන්න බැරි නෑ. නලලෙන් පටන් ගත්ත මගේ හාදුව සංසලාගේ තොල්වල දඟ කරන්න නම් වැඩි වෙලාවක් ගියේ නෑ. සංසලාගේ හාදුවත් හරිම ආදරණීයයි. ඒ වගේම ගොඩාක් වෙලා අපි දෙන්න ආදරෙන් වෙලිලා හිටියා. ඒ වෙද්දි පාන්දර එකටත් කිට්ටු හින්දා සංසලා කිව්වා මේ විදියට නෙමේ අපි නිදහසේ මේ හැඟීම විඳිමු කියලා. අපි දෙන්නගේම හැඟීම් අපිට ඇති වෙනකන් ඊට පහුවෙනිදා අපි සෑහෙන්න වතාවක් වින්දා. ඒ හැම විස්තරයක්ම මම ඊළඟ කතාවෙන් කියන්න. එතකන් channel එක subscribe කරලා තියාගන්න. මේ සිංහල වැල් කතා